ආයුබෝවන් නිහාව අද අපි අපේ channel එකෙන් අද අලුත් පාඩමක් කියලා දෙන්න යන්නේ. ඒ වගේම ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell සලකුණ click කරොත් ඔයාලට පුළුවන් මගේ videos මම දාපු ගමම බලන්න. අද අපි අපේ පාඩමට ගිහින් බලමු. අද මම හිතුවා ඔයාලට කියලා දෙන්න චීන භාෂාවේ විශේෂ වචන කිහිපයක්. මොකද අපි ඉස්සරහට grammar පටන් ගන්න හදන්නේ. grammar පටන් ගන්නකොට අපි වචන කිහිපයක් දැනගන්න ඕනේ. මොකද grammar පාවිච්චි කරන්න වචන කිහිපයක් දැනගෙන ඉන්න ඕන නිසා. ඒක නිසා අද අපි ඔයාලට කියලා දෙනවා චීන භාෂාවේ ප්‍රධාන වචන කිහිපයක් කොහොමද උච්චාරණය කරන්න කියලා. ඒ වගේම කොහොමද ලියන්නේ කියලා. මෙතන ඉන්නවා ගැහණු ළමෙක්. අපි බලමු ස්ත්‍රී කියන පදය චීන භාෂාවෙන් ලියන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම මම කලින් පාඩම් වලදී ඔයාලට කිව්වා කොහොමද අපි උච්චාරණය කරන්නේ චීන භාෂාවේ වචන ඒ වගේම චීන භාෂාවේ ටෝන්ස් කීයක් තියෙනවද? ඒ ටෝන්ස් කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. ඔයාලා අද නම් මගේ මේ channel එක බලන්නේ. ඔයාලට පුළුවන් මගේ කලින් පාඩම් බලන්න. ඒ පාඩම් වල තියෙනවා පැහැදිලිව මේවා කොහොමද අපි පාවිච්චි කරන්නේ සහ උච්චාරණය කරන්නේ කියලා. මෙතන උඩ තියෙනවා චීන භාෂාවෙන් ස්ත්‍රී කියන පදේ කොහොමද ලියන්නේ කියලා. ඒ වගේම යට තියෙනවා ඒක උච්චාරණය කරන්නේ කොහොමද කියලා. අපි උච්චාරණය කරලා බලමු. ඔයාලට පේනවා මෙතන තුන්වෙනි ටෝන් එක තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට කියලා දුන්නා මේ 32ත් එක්ක එනකොට කොහොමද කියන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද ස්ත්‍රී කියන පදේ චීන භාෂාවේදී උච්චාරණය කරන්නේ කියලා. නී 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 මෙතන මේ පැත්තේ ඔයාලට තව තියෙනවා මේ තියෙන new කියන අකුරම තව අකුරක් එක්ක එකතු වෙලා. එතකොට අපි සාමාන්‍යයෙන් මෙතන තියෙන මේ new පදය පාවිච්චි කරන්නේ කතා කරද්දී නෙමෙයි. මේක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අපි හිතමු ඔයාලට චීන භාෂාවෙන් මොකක් හරි පුරවන්න තියෙනවා. ෆෝම් එකක් වගේ එකක්. එතකොට අපි ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කරන්න කියලා තිබ්බොත් මෙන්න මේ අකුර තමයි අපි එතන ලියන්නේ. ස්ත්‍රී නම් මේ අකුර ලියනවා. එතකොට අපි සාමාන්‍ය උච්චාරණයේදී කතා කරද්දී ගැහණු ළමයා කියන පදේ මොකද්ද චීන භාෂාවේ කියලා බලමු. මේ පැත්තේ වලට තියෙනවා මේ new කියන අකුරම පාවිච්චිලා තව අකුරක් එකතු වෙලා තියෙනවා. ඒක අපි උච්චාරණය කරන්නේ නිව්ෂන් නිව්ෂන් නිව්ෂන්. එතකොට නිව්ෂන් කියලා කියන්නේ ගැහණු ළමයා කියන එක. ඒ වගේම මේ පැත්තේ තව තියෙනවා වචනයක්. ඒකෙත් මේ new කියන පදේ තියෙනවා ස්ත්‍රී කියන පදේ. ඒක අපි උච්චාරණය කරන්නේ නිව්හයිස් 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 නිව්හයිස්. එතකොට නිව්ෂන් නිව්හයිස් මේ දෙකෙන්ම කියන්නේ ගැහණු ළමයා කියන පදේ. එතකොට මේකෙන් නිරූපණය කරන්නේ ඊටමත් තරුණ ගැහණු ළමයා කියන්නේ තරුණ කෙනෙක්ට එහෙම නැත්නම් අපි පුංචි වයසේ ඉන්න ගැහණු ළමයෙක්ට තමයි මේ පදේ පාවිච්චි කරන්නේ. අපි ආසරම් මේක උච්චාරණය කරලා ඊළඟ වචනට යමු. නී නී නිව්ෂන් නිව්ෂන් නිව්හයිස් නිව්හයිස්. අපි බලමු ඊළඟ පදේ මොකක්ද කියලා. අපි පිරිමි ළමයාට එහෙම නැත්නම් පුරුෂ කියන පදේ කොහොමද චීන භාෂාවේදී ලියන්නේ කියලා මෙතන තියෙනවා. මේ තියෙන චීන භාෂාවෙන් පුරුෂ කියන පදේ ලියන විදිහ මම කලින් කිව්වා වගේම අර new එක ලියනවා වගේම තමයි මේකත් අපි ෆෝම් එකක් කරමු මොකක් හරි ෆිල් කරද්දී තමයි මේ අකුර යොදාගන්නේ. සාමාන්‍යයෙන් කතා කරද්දී මේක පාවිච්චි කරන්නේ නැහැ පිරිමි ළමයා කියන්නේ. ඒතකොට අපි බලමු මේ අකුර කොහොමද චීන භාෂාවේදී උච්චාරණය කරන්න කියලා. මෙතන තියෙනවා දෙවෙනි ටෝන් එක. අපි දැන් කියවලා බලමු. නාන් 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 නාන්. එතකොට නාන් කියලා කියන්නේ පුරුෂ කියන එක. ඔයාලට පේනවා මේ නාන් කියන අකුරම මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. ඉස්සෙල්ලා අපි new ඉගෙන ගත්තා වගේම තමයි.
ඔයාලට පුළුවන් මේ new එකේ බලන්න. මෙතන මේ තියෙන අකුරයි මෙන්න මෙතන තියෙන අකුරයි ඒ විදිහටම තමයි මෙතන මේ අකුරු දෙක තියෙන්නේ. එතකොට ඔයාලා මේක ආයෙ බලන්න. ඔයාලට හරියම ලේසි මේක ඉගෙන ගන්න. නාන් කියන්නේ පිරිමි කියන එක. එතකොට පිරිමි ළමයා කියන්නේ අපි කලින් ගැහැණු ළමයා කිව්වා වගේම තමයි මෙන්න මේ අකුරු විතරයි වෙනස් වෙන්නේ. එතකොට අපි ඒක උච්චාරණය කරන්නේ නාංශං නාංශං නාංශං. ඒ වගේම අපි අනිත් වචන උච්චාරණය කරන්නේ නාන් හායිස නාන් හායිස. එතකොට අපි නාන් හායිස නාංශං මේ වචන දෙකම පාවිච්චි කරන්නේ පිරිමි ළමයා කියලා කියන්නේ. අපි චීන භාෂාවේදී හරිම ලේසි ඉගෙන ගන්න. මොකද අපි කොහේ හරි තැනකදී අපිට ගැහැණු ළමයා කියන يعني ගැහැණිය කියන එක සම්බන්ධ වෙන මොනවා හෝ වචනයක් අපි ලියනවා නම් මෙන්න මේ අකුර අනිවාර්යෙන් තියෙනවා. ඒක නිසා චීන භාෂාව ඉගෙන ගත්තී හරි ලේසි. ගොඩක් දේවල් රූපාක්ෂර විදිහට තියෙන්නේ. ඔයාලට මේ වචනේ මතක තියාගන්න මම ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාලට පේනවා ඇති මේක හරියට ගැහැණු ළමෙක්ගේ හැඩයක් ගන්න. චීන භාෂාවේ තියෙන රූපාක්ෂර නිසා ඔයාලට ලේසි ඉගෙන ගන්න. මම ඉස්සරහදී ඔයාලට කියලා දෙන්නම් මේ අකුරු කොහොමද නිවැරදිව ලියන්නේ කියලා. අදට අපි මේ වචන උච්චාරණය කරන විදිය සහ මේ අකුරු පොඩ්ඩක් මතකේ තියාගමු. අපි බලමු ඊළඟට පවුලේ කට්ටිය කොහොමද චීන භාෂාවෙන් හඳුන්වන්නේ කියලා. මුලින්ම අපි බලමු තාත්තට මොකක්ද චීන භාෂාවෙන් කියන්නේ කියලා. මෙතන තියෙනවා ලියලා චීන අකුර උඩ තියෙනවා පින්යින් එක. ෆෝත් ටෝන් එක තමයි තියෙන්නේ හතරවෙනි ටෝන් එක. අපි ඒක උච්චාරණය කරන විදිය බලමු. පාපා පාපා. මෙතන ඔයාලට පේනවා ඇති මේ අග අකුරු දෙකේ ටෝන් එකක් නැහැ. එතකොට අපි මේක අග අකුරු දෙක උච්චාරණය කරද්දී පොඩ්ඩක් සවුන්ඩ් එක අඩු කරලා තමයි කියන්නේ. පාපා පාපා. අපි බලමු අම්මට මොකද චීන භාෂාවෙන් කියන්නේ කියලා. ඔයාලට මතකයිද මම කිව්වා ගැහැණිය සම්බන්ධ ඕනම දෙයකදී අපි මුලින් ඉගෙන ගත්ත ස්ත්‍රී කියන අකුර එනවා කියලා. ඔයාලට මෙතන පේන මේ අකුර තියෙනවා. අපි දැන් බලමු අම්මට මොකද්ද චීන භාෂාවෙන් කියන්නේ කියලා. මාමා මාමා මාමා. අපි බලමු මේ දෙක එකට උච්චාරණය කරලා තාත්තා අම්මා කොහොමද කියන්නේ කියලා. පාපා මාමා. එහෙනම් තමයි අපි චීන භාෂාවේදී උච්චාරණය කරන්නේ. අපි දැන් බලමු මල්ලිටයි අයියටයි කොහොමද කියන්නේ කියලා චීන භාෂාවේදී. අපි චීන භාෂාවේදී මල්ලිට කියන්නේ තීටි තීටි තීටි. මෙන්න මේ විදිහට තමයි ඒක ලියන්නේ. මම මේවා ලියන විදිහ ඔයාලට පස්සේ කියලා දෙන්න. දැනට ඔයාලා මේවා උච්චාරණය කරන විදිහ මතකේ තියාගන්න. එතකොට අපි අයියට කියන්නේ චීන භාෂාවේදී කග කග. මේ තියෙන්නේ කග ලියන විදිය. ඊට පස්සේ අපි බලමු චීන භාෂාවේදී නංගිට කොහොමද කතා කරන්න කියලා. මෙතන තියෙනවා නංගිට කතා කරන විදිය. මේමේ මේමේ මේමේ. මේ තියෙන එක ලියන විදිය. මෙතනත් ඔයාලට බලන්න පුළුවන් අර ස්ත්‍රී කියන පදේ යොදාගෙන තියෙන විදිය. ඊට පස්සේ අපි බලමු අක්කට මොකක්ද චීන භාෂාවෙන් කියන්නේ කියලා. අක්කට කියන්නේ ජියේ 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 ජියේ. එතකොට ජියේ ජියේ කියද්දි අපි මෙතන අර ස්ත්‍රී කියන අකුර යොදාගෙන තියෙනවා. මොකද ගැහැණු අය නිසා. දැන් අපි බලමු පවුලේ කට්ටිය කොහොමද අපි එක දිගට උච්චාරණය කරන්න කියලා. දීදි කග පාපා මාමා මේමේ ජියේ 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 ජියේ. අපි බලමු ඊළඟට ප්‍රධාන වචනයක් වෙන අපි චීන ඉගෙන ගද්දී හැමෝම වගේ දැනගන්න වචනයක්. අපි චීන ඉගෙන ගද්දී අපි ගුරුවරයාට කොහොමද කතා කරන්න කියලා. අපි ගුරුවරයාට කතා කරන්නේ ලාව්ෂ් ලාව්ෂ්. ඒක අපි ලියන්නේ මෙන්න මේ විදිහට. එතකොට ලාව්ෂ් කියලා කියන්නේ චීන භාෂාවෙන් ගුරුවරයාව ආමන්ත්‍රණය කරන දේ. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට චීන ටීචර් කෙනෙක් හම්බුනොත් අපි කොහොමද කතා කරන්නේ? එයාට ලාව්ෂ් කියලා. ලාව්ෂ් කියලා තමයි අපි එයාට කතා කරන්නේ.
අපි දැන් බලමු චීන භාෂාවෙන් අපි ඉගෙන ගත යුතු වචන කිහිපයක් තියෙනවා. ඒ වචන ටික දැනගෙන ඉන්න ඕනේ අපි ඉස්සරහට ග්‍රැමර් කරන්න නම්. ඒක නිසා අපි මේ වචන ටික හොඳට බලා ගන්න. මේවා තමයි අපි වාක්‍ය හදද්දී සහ ග්‍රැමර් පාවිච්චි කරද්දී මූලිකව අවශ්‍ය වෙන වචන. මෙතන තියෙනවා මම සිංහලෙනුත් ලියලා ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද මම කියන පදේ චීන භාෂාවෙන් ලියන්නේ සහ උච්චාරණය කරන්නේ කියලා. මම කියන පදේ චීන භාෂාවෙන් ලියන්නේ මෙන්න මේ විදිහට. ඒක අපි උච්චාරණය කරන්නේ වෝ වෝ. මම මේ හඬ බර කරලා වගේ කිව්වේ මෙතන තර්ඩ් ටෝන් එක තියෙන නිසා. වෝ වෝ. ඊට පස්සේ අපි බලමු ඔබ කියන පදේ කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. මේක අපි ඔයාලට මතක ඇති පටන් ගද්දිම මම ඔයාලට කිව්වා නී හාව් කියලා. එතකොට තිබ්බ නී අකුර තමයි මේ තියෙන්නේ. ඔයාලට මතක ඇති ඒක මම මුලින් කියලා දෙන පාඩම් වලදී නී හාව් කියන පදේ ලියලා පෙන්නුවා. ඒක අපි උච්චාරණය කරන්නේ නී නී. ඔබ කියන පදය නී නී. ඊට පස්සේ අපි ඔහු කියන එක බලමු. ඔහු කියන එක අපි උච්චාරණය කරන්නේ ථා 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 ථා. බලන්න පේනවා ඇති මෙතන මේ තුනම තා කියලා තමයි දාලා තියෙන්නේ මම. මේ තුනම උච්චාරණය කරන්නේ එකම ටෝන් එකේ එකම හඬින්. අපි ඒක වෙනස් කරගන්නේ තමන් උච්චාරණය කරන තැන අනුව තමයි. ඒක තේරුම් ගන්න වෙන්නේ. මොකද චීන භාෂාවේ වෙන ක්‍රමයක් නැහැ ඒක තේරුම් ගන්න. අපි මෙතනදී එතකොට ගැහැණු කෙනෙක්ට ඇය කියන එක අපි කොහොමද උච්චාරණය කරන්න කියලා බලමු. ඒත් ථා කියලා තමයි. හැබැයි මේක ලියද්දි පොඩි වෙනසක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ කෑල්ල දෙකම එක සමානයි. ඔහු ඇය කියද්දි. නමුත් මෙතන මම මුලින් කිව්වා වගේ ස්ත්‍රී කියන අකුර තියෙනවා. ඒක නිසා ඔයාලට මතක තියාගන්න ලේසි. ස්ත්‍රී කියන්නේ ඇය සම්බන්ධ දෙයක්, ස්ත්‍රී සම්බන්ධ දෙයක් ඇය කියන එක. ඉතින් එතකොට මේක ලියද්දි විතරයි වෙනස් වෙන්නේ. කතා කරද්දි හඬ පිට වෙන්නේ එකම හඬින්. ඔහු කිව්වත් ඇය කිව්වත් දෙකම අපි කියන්නේ තා කියලා. ඒ වුණාට ලියද්දි වෙනස් වෙනවා සහ අපි කතා කරන තන අනුව අපි තේරුම් ගන්න ඕනේ තා කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ යට තියෙනවා මෙතන ආයේ තා කියලා. ඒ තා කියන්නේ ඌ එහෙම නැත්නම් අපි සතෙකුට කතා කරද්දි තමයි මෙන්න මේ කියන තා යොදාගන්නේ. ඒකෙත් අපි ලියද්දි විතරයි වෙනසක් තියෙන්නේ උච්චාරණයේදී. උඩින් කිව්ව ඔහු ඇය ඌ ඒක කොටම පාවිච්චි කරන්නේ තා කියලා. ඒක කියලා කියන්නේ අප්‍රාණවාචී පදයකට හිමිසයකට පුටුවකට ඕනම දෙයකට අපිට මේ තා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඌ කියන එක අපිට පුරුසට බල්ලට ඒ වගේ ඕනම සතෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ පද කොහොමද බහුවචන වෙනකොට කියලා. හරිම ලේසි චීන භාෂාවේදී ග්‍රැමර් ඔයාලට පුළුවන් බලන්න. අපේ සිංහල වගේ නෙවෙයි. පුංචි කැලලක් විතරයි වෙනස් වෙන්නේ. ඔයාලට පුළුවන් මම මෙතන දාලා තිනවා රතු පාටින් අකුරක්. ඒක අපි උච්චාරණය කරන්නේ මන් කියලා. ඔන්න ඔය අකුර ඔයාලා මේ කලින් ඉගෙන ගත්ත මෙන්න මේ අකුරු ටිකත් එක්ක එකතු වුනහම ඒවා ඔක්කොම බහුවචන වලට හැරෙනවා. දැන් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. සිංහල භාෂාවේ අපි කියන පදය කොහොමද අපි චීන භාෂාවෙන් ලියන්නේ කියලා. මම කියන චීන භාෂාවේ මම කියන අකුරට මෙන්න මේ අකුර එකතු වුණාට පස්සේ ඒක බහුවචනයක් බවට පත් වෙලා අපි වෙනවා. එතකොට ඒක අපි උච්චාරණය කරන්නේ woman 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 කියලා. එතකොට වෝ කියන්නේ මම, woman කියන්නේ අපි. වෝ කියන්නේ මම, woman කියන්නේ අපි. එතකොට නීත් ඒ වගේම තමයි. මුලින් ඉගෙන ගත්ත මෙතන නී කියන්නේ ඔබ කියලා. ඔබලා කියලා අපි බහුවචන කරනකොට ඒක නීමන් වෙනවා. නීමන් වෙනවා. එතකොට ඔබ කියන්නේ නී, ඔබලා කියන්නේ නීමන්. එතකොට වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මෙහි මන් කියන පද. මේ හැමතැනම මේ මන් කියන පදේ තමයි වෙනස් වෙලා තියෙන්නේ බහුවචන වෙද්දී. එතකොට ඔහු කියන එක ඔවුන් විදිහට බහුවචන කරද්දී වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ රතු කරලා තියෙන අකුර විතරයි. ඒක අපි උච්චාරණය කරන්නේ තාමන්
තාමන් තාමන් හරිම ලේසි. මෙතන ස්ත්‍රී එකේදී ඇය කියන එකට අපි හිතමු ගැහණු පිරිසක් ඉන්නවා කියලා. ඒත් අපි කතා කරද්දී ඒ ගැහණු පිරිස ආමන්ත්‍රණය කරන්නේ එහෙම නැත්නම් ඔවුන් ගැන කියන්නේ තාමන් කියන එකම තමයි පාවිච්චි කරන්නේ. ගැහණු පිරිමි දෙපක්ෂයටම තාමන් කියන මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපි බලමු සත්තුන්ට එහෙම නැත්නම් බඩු කිහිපයකට කොහොමද කියන්නේ කියලා. උන් ඒවා ඒ වගේ වචන අපි තුමු බල්ලෝ ගොඩක් ඉන්නවා නම් අපි උන්ට කියන්නේ තාමන් කියලාම තමයි. මෙතනදී වෙනස් වෙන්නේ අකුර විතරයි. මේ උඩ උච්චාරණයම තමයි. තාමන් තාමන්. දැන් අපි ආයෙත් බලමු. කොහොමද මේ වචන ටික වෙනස් වුනේ කියලා ඔයාලට මතකද කියලා බලන්නත් එක්ක අපි දැන් මේ සිංහල වචන ටික අයින් කරලා බලමු කොහොමද මේක වෙනස් වුනේ කියලා. මේක අපි උච්චාරණය කරේ වෝ වෝ නී ථා 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 කට වෝ කියලා කිව්වේ ඔයාලා දැන් හිතින් මතක් කරගන්න වෝ කියලා කිව්වේ අපි මම කියන එක නී කියලා කිව්වේ ඔබ කියන එක ථා කියලා කිව්වේ ඔහු ආයෙත් අපි ඒ වගේම ථා කියලා කිව්වේ ඇය ඊට පස්සේ ඊළඟ මේ අකුර මතක ඇති ඔයාලට ඒකේ ථා කියලා කිව්වේ සතෙක් එහෙම නැත්නම් මොකක් හරි බඩුවක් ආමන්ත්‍රණය කරන එක වචනේ ඒ වාකට මෙන්න මේ මන් කියන පදේ එකතු කරලා අපි තියෙනවා ඔයාලට පේනවා ඇති මෙතන රතු පාට කරලා තියෙනවා මම ඒව එකතු වුණාම බහුවචන වුණා අපි බලමු මේ උච්චාරණය කරන්න කොහොමද කියලා woman women තාමන් තාමන් එතකොට හරිම ලේසි මේ වචන ටික තමයි චීන භාෂාවේ හැම වෙලේම මෙහෙට වෙන්නේ ඔයාලට පුළුවන් මේ වචන ටික හොඳට බලන්න එතකොට චීන භාෂාවේ වාක්‍ය හදද්දී අපි ප්‍රධාන වශයෙන් මේ වචන ටික තමයි පාවිච්චි කරන්නේ අපි ආසරයක් මුලින්දලා මේ වචන ටික උච්චාරණය කරමු ඔයාලට මතක හිටින්නත් එක්ක ඊට පස්සේ අපි ඊළඟ පාඩමෙන් මේ අපි අද ඉගෙන ගත්ත වචන පාවිච්චි කරලා පුංචි ග්‍රැමර් එකක් ඉගෙන ගමු අපිට චීන භාෂාව ඉගෙන ගද්දී මූලිකව පුංචි වචන ටිකක් කතා කරගන්න පුළුවන් වෙන විදිහේ වාක්‍යයක් හදාගන්න කොහොමද කියලා මෙතන තියෙනවා මම වෝ ඔබ නී ඔහු ථා ඇය ථා ඌ ඒක ථා එතකොට ඔයාලට පුළුවන් මේක මතක තියාගන්න මන් එක විතරයි වෙනස් වෙන්නේ මෙතන මම දැන් කීප සැරයක්ම කිව්වා අනිත් අකුරු ඔක්කොම මේ පැත්තේ තියෙන අකුරු වලට මන් එක තමයි අවිල්ලා තියෙන්නේ woman women තාමන් තාමන් මේ පැත්තේ එතකොට තියෙන්නේ නිල් පාට වෙලා තියෙන්නේ බහුවචන ටික මේ පැත්තේ කළු පාටින් තියෙන්නේ ඒක වචන ටික දැන් අපි ආපස්සට පොඩ්ඩක් මතක් කරගෙන යමු අපි ඉගෙන ගත්ත ඒවා ටික අපි ගුරුවරයාට කිව්වේ ලාව්ෂ ඊට පස්සේ තාත්තට කිව්වේ පාපා අම්මට කිව්වේ මාමා එතකොට අපි මල්ලිට කිව්වේ තීති එතකොට අයියට කිව්වේ ගග එතකොට නංගිට කිව්වේ මේයි අක්කට කිව්වේ ජියේ එතකොට අපි මෙතන පිරිමි ළමයාට එහෙම නැත්නම් පිරිමි කියන පදේ නාන් කියලා ඉගෙන ගත්තා. එතකොට නාන් හැයිස කියලා ඉගෙන ගත්තා. පිරිමි ළමයා කියන වචනය. ඊට පස්සේ අපි ස්ත්‍රී කියන පදේ ඉගෙන ගත්තා නියු කියලා. මම ඔයාලට කිව්වා මතක ඇති. මේ පදේ හැම වෙලෙම ස්ත්‍රී කියන වචනයක් අපි චීන භාෂාව ඉගෙන ගන්නවා නම් ස්ත්‍රී හා සම්බන්ධ දෙයක් මේ අකුර අනිවාර්යෙන් කොහේ හරි තියෙනවා. ඊට පස්සේ අපි බලමු new house මේවා අපි අද ඉගෙන ගත්ත වචන. අපි අද අපේ පාඩම මෙතනින් ඉවර කරනවා. ඔයාලට මොනවා හරි චීන භාෂාව ගැන ගැටලු තියෙනවා නම්
ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපි ඊළඟ ලෙසන් එකෙන් ඔයාලට තව ග්‍රැමර් ටිකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ඔයාලා හැමෝටම ආයුබෝවන්.